හායි යාළුවනේ චීප් ෆුඩ්ස් එකෙන් අද ඔයගොල්ලන්ට ගේන්නේ මුරුංගා කොළ චට්නියක්. ඔයගොල්ලන්ට උවමනා ප්‍රමාණයක් මුරුංගා කොළ අරගෙන තාච්චියක් ලිපි තබලා තාම මදගින්නේ අපි මේට එකතු කරනවා මුරුංගා කොළ, ඒ වගේම කපාගත් රතු ලූණු, සුදු ලූණු, ඒ වගේම අවමිරිස් කරල් පිටින් තමයි අපි එකතු කරන්නේ. ඊට පස්සේ අපි ඒට උවමනා වතුර කෝප්පයක් දානවා, ලුණු Taman රස පමණ ලුණු යොදා ගන්නවා. එතන හොඳින් වහලා අපි මේ ක්‍රමයෙන් තඹා ගන්න ඕනේ. හොඳට තඹ ගන්න ඕනේ. මේ තඹා ගන්න තුරු අපි හොඳට කූරු ගගා මෙන්න මේ ආකාරයට තඹ ගන්න ඕනේ. දැන් පේනවා ඔයගොල්ලන්ට මේක ජලයේ සම්පූර්ණම මේ කොළ වලට උරාගෙන හොඳට තැම්බිලා. අපි තව ස්වල්ප මොහොතකින් මේක බාගෙන අපි මේක දා ගන්නවා බ්ලෙන්ඩර් එකකට. බ්ලෙන්ඩර් එකට දාලා සම්පූර්ණම මේ ද්‍රාවණය ජෑම් මට්ටමට එනකම් අපි බ්ලෙන්ඩර් කර ගන්න ඕනේ. දැන් ඔයගොල්ලන්ට පේනවා මේක ජෑම් බවටපත් වෙලා. අපි ඊට පස්සේ මේ ජෑම් බවටපත් වෙච්ච එක අපි වෙනම භාජනයකට අයින් කර ගන්නවා. ඊට පස්සේ නැවතත් අපි තාච්චිය ලිපේ තියලා ඔබ පාවිච්චි කරන තෙල් වර්ගයක් බොහෝම සුළු ප්‍රමාණයක් තෙල් ප්‍රමාණයක් එකතු කරලා ඒ තෙල් වලට අපි නැවතත් කපාගත් රතු ලූණු, ඒ වගේම කපාගත් සුදු ලූණු, ඒ වගේම වේලිච්ච මිරිස් කාල් කීප එකතු කරනවා. අපි මේ ටික හොඳින් රන්වන් පැහැවනතුරු හොඳින් බෙද ගන්නවා. හොඳින් බෙදගත්තට පස්සේ අපි පෙර හදාගත්තු මුරුංගා කොළ ජෑම් එක වගේ තියෙන චට්නිය අපි මේ තෙල් වලට එකව කරලා මේ හොඳින් අපි කූරු ගන්නවා. මේ කූරු ගන්නෝනේ හොඳින් මේ තියෙන සම්පූර්ණම දිය ගතිය ඉවත් වෙනතුරු අපි ආයෙ නැවතත් අවමිරිස් කරල් කීපෙකුත් අපි මේට එකතු කරනවා. ඒ මොකද ඊටාම රසවත් වෙනවා. එහෙම කළාම ඊට පස්සේ අපි මේ හොඳටම තෙල් ගතිය ඉවත් වෙනතුරු කූරු ගාගෙන මදගින්න තමයි කූරු ගාගන්නේ. අවදක්වත් අපි මේකට එකතු කරගන්න එපා තක්කලි එකතු කරගන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ අපි මේ බා ගන්නවා. බාගෙන ඕගොල්ලන්ට පුළුවන් වත් එකට කිසිම ව්‍යංජනයක් නැතුව මේ ව්‍යංජනෙත් එක්ක උදින් රස විඳින්න පුළුවන්. ඉතාම රසයි. රසම රසයි. මේකට තේ පොඩ්ඩක් එකතු කරගත්තම ඊටතර රසයි. ඉතින් යාළුවනේ අපි යලිත් වීඩියෝ එකකින් හමු වෙමු. එතෙක් ඔබ අපට සබ්ස්ක්‍රයිබ් කර, ලයික් කර, කමෙන්ට් කරන්න